අචි මං ගත්ත ෆොටෝස් ටිකක් වෙන කෙනෙක් මගෙන් අහන්න නැතුව උස්සලා එයාගේ පේජ් එක දාලා තිබ්බොත් මම මොකද කරන්නේ? අම්බෝ හිතලා බලන්නකෝ ඔයා කට්ට ගාලා ෂූට් එකක් කරලා පැය ගණනක් කරන් එඩිට් කරලා ඔක්කොම ඕගනයිස් කරලා ඔයාගේ Facebook පේජ් එකේ දැම්මට පස්සේ සතියක් යන්න කලින් කොහෙවත් ඉන්න එකේ ෆොටෝස් ටික උස්සලා එයාගේ පේජ් එකේ දාගෙන කොහොමද ආතල් එක? ඕකෝ ඔයාට මට විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න හැම ෆොටෝග්‍රැෆර් වීඩියෝග්‍රැෆර් කෙනෙක්ටම එක දවසක් හරි වෙලා තියෙන දෙයක්. බය වෙන්න එපා. මම ඔයාලට අද ලංකාවේ බුද්ධිමය දේපල එහෙම නැත්නම් කොපිරයිට් ලෝ එක ගැන කියලා දෙන්න. ඉතින් ඔයා ලංකාවේ ඉන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක් හරි වීඩියෝග්‍රැෆි කෙනෙක් හරි නම් එයා හොබි එකට කරනවා වෙන්න පුළුවන් මේක නැත්නම් ප්‍රොෆෙෂනලි වෘත්තියක් විදිහට කරනවා වෙන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ ලංකාවේ නීතිය තියෙන්නේ ඔයාගේ පැත්තේ. ඒකට ඔයා ස්තුති කරන්න ඕනේ ලංකාවේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනතට. ඉතින් මේ පනතට අනුව මේවා කැමරාවේ මෙන්න මේ ෂට් එක ඔබලා ෆොටෝ එක ගත්ත වෙලාවෙ ඉඳන් ඔයා තමයි ෆොටෝ එකේ හරි වීඩියෝ එකේ හරි අයිතිකාරයා. ඒකට පේපර් වර්ක්ස් රෙජිස්ට්‍රේෂන් මුකුත්ම ඕනේ නැහැ. ඒක තනිකර අයිතිය තියෙන්නේ ඔයාට. එතකොට කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් මට සල්ලි දීලා වැඩක් කරගත්තොත් ඒ ක්ලයන්ට්ගේ ෆොටෝස් ටික අයිති වෙන්නේ ඇත්තටම මටද? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම නීතිය මෙතනදිත් ඔයාගේ පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ ක්ලයන්ට් කෙනෙක් ඔයාට කියලා ෂූට් එකක් කරගත්තත් ඒ ෆොටෝස් වල අයිතිය තියෙන්නේ ඔයාට. හැබැයි මේක වෙනස් වෙනවා ඔයයි ක්ලයන්ට් අතරයි මොකක් හරි ගිවිසුමක් තියෙනවා නම් මේ ෆොටෝස් වල අයිතිය යාලට දෙනවා කියලා. ඉතින් එහෙම ගිවිසුමක් නැත්නම් ඔයාගේ ෆොටෝස් වල සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔයාට. ඉතින් මේ ගන්න ෆොටෝස් විකුණන්න Facebook page එක දාන්න කොහේ හරි ඕන තැනක දාන්න ඔයාට නීතියෙන් අයිතිය තියෙනවා. ඒ වගේම ඔයාගේ ක්ලයන්ට් කෙනෙක් ඔයාට කියලා කරගත්ත ෆොටෝ ෂූට් එක එයාලගේ ෆොටෝස් උනත් ඔයාගෙන් අහන්න නැතුව එයාලගේ Facebook page එක හරි කොහේ හරි දාලා තියෙනවා නම් ඔයාට නීතිය පැත්තෙන් අයිතියක් තියෙනවා ඒක අයින් කරන්න කියලා රික්වෙස්ට් කරන්න. ඉතින් එයාලා එහෙම අයින් කරන්න බෑ කියනවා නම් ඔයාට ඔයාගේ ක්ලයන්ට්ලට විරුද්ධව වුණත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි ඒක ඒතිකලි වෙනම පැත්තක් තියෙනවා. අනිත් එක තමයි ලංකාව කියන්නේ බර්න් කන්වෙන්ෂන් එකේ සමාජික රටක්. ඉතින් ඔයා ගන්න මේ ෆොටෝස් වල කොපිරයිට්ස් මේ බර්න් කන්වෙන්ෂන් එකේ අනිත් සමාජික රටවල් ඇතුළේ ප්‍රොටෙක්ට් වෙනවා. ඉතින් ඔයා මේ වගේ කට්ට කාලා ගන්න ෆොටෝස් වීඩියෝස් තවදුරටත් පරිස්සම් කරන්න පොඩි වෝටර්මාක් එකක් දාන්න. එහෙම නැත්නම් ක්ලියර් කොන්ට්‍රැක්ට් එකක් තියාගන්න ඔයාගේ ක්ලයන්ට්ලා එක්ක. ඒ වගේම තමයි ඔයාගේ අයිතීන් ගැන දැනගෙන ඉන්න. ඒව ගැන කතා කරන්නත් බය වෙන්න එපා. ඉතින් මේ වගේ තවත් දේවල් දැනගන්න දැම්ම කොකනට් ලචි මාව ෆලෝ කරන්න.